ගෲප් එකේ ඉන්න සමහරක් අය දන්නේ නැහැ ක්‍රෑෂ් ගේම් එක කියන්නේ මොකක්ද කියලා මේ අපි සෙල්ලම් කරාට. මේක තමයි ක්‍රෑෂ් ගේම් එක කියන්නේ. මෙතන ක්‍රෑෂ් ගේම් එක ඔයාලට පේනවා දැන් මගේ මෙතන තිබ්බ 20000 30000 වුණා. ඒ මම මේ දැන් 20000 දාලා 30000 ගැව්වා ඉන්න හොඳේ. මට මේ ගහව එකේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් නම් මම දැම්මේ නැහැ. දැම්මේ නැත්නම් හිතනද මේ සිග්නල් කේස් එකක් තියෙනවා ගන්න ඔට්ටු වෙන්නේ නැහැ. අද මගේ ඔට්ටු බර ගාන මිස් වුණා. මම මේ සාමාන්‍ය 40 50ක් වගේ ලයින් කරන් දීති ඒ වුණාට අද ගහන්න යන්න හොඳ නැහැ වැඩි. මේ සිග්නල් පොට්ට කවුල්. ඒකෙන්ද මම මේ 10000 ප්‍රොෆිට් එකේ තියාගෙන ඉන්නවා. මේක තමයි ක්‍රෑෂ් ගේම් එක කියන්නේ. ඔයාලට මෙතනින් මේ දාන ගණන් ටයිප් කරන්න පුළුවන්. මේ සුදු පාට තීරුවේ දාන ගණන් ටයිප් කරන්න පුළුවන්. 100 නම් 100, 200 නම් 200, 300 නම් 300. හරිද? මේක වෙන්නේ මෙහෙම දෙයක්. මෙතන නම් මෙහෙම ප්ලේන් එකක් යනවා. ඒකේ නම් 35ට. ඔයාලට තියෙන්නේ මෙන්න මේ දෙන ටයිම් එක අතරතුර ප්ලේන් එකට කැමති ගානක් පටවලා ඔයාලට තියෙන්නේ මෙතන කැමති ලක්කමකදී සල්ලි ගන්න තියෙන්නේ. දැන් මේක ප්ලේන් එක දෙකට යනවනේ. ඔයා 2000 දාලා 3න් ගත්තා නම් 2000 3න් ගුණලා 6000ක් එනවා. අන්න ඒ විදිහට තමයි මේකේ මැච් එක ගහන්න තියෙන්නේ. මෙතනින් ඔයාලට මෙහෙම මේ කොටුව ටච් කරලා මේ කොටුව ටච් කරලා ඔයාලට පුළුවන් කැමති ගානක් ටයිප් කරලා මෙතනින් ඔට්ටුව දාන්න. මෙන්න මේ ප්ලේස් බෙට් කියලා තියෙනවනේ. මෙතනින් තමයි ඔට්ටුව දාන්නේ. මෙතනින් මේ රුපියල් 100 දාලා මෙහෙම දාන්න ඕනි. දැන් මම බස් උන මං 100ක් දාලා දින්න ඕනේ. ඊට පස්සේ ඔයාලට කැමති ගානකින් ආයෙත්නම ටච් කරලා ඒ ඔට්ටුව ගන්න තියෙන්නේ මේ. මම 100ක් දාලා 1.4න් ගත්තා 140ක් ආවා. අර පුපුරුනේ ඒවා බල බලා දැන් කලිත් දෙකක් පිපුරුවා මේක සමහර විට යයි අන්න එහෙම ගණන් මිනුම් බල බලා මැච් එක ගහ ගන්න තමයි තියෙන්නේ. මේ මෙතන ඔයාලට පෙන්නුනා මේ හිස්ටරි කියන්නේ අපි කලින් සෙල්ලම් ගෲපේ රෙකෝඩ් එක ගන්න ඕන මගේ හිස්ටරි එක පෙන්නයි. මේ දැන් මම 100 දෙකෙන් ගත්ත එක තියෙනවා. ඔම් බලන්න මගේ මේ 1300ක් මම 4න් ටච් කරා. ට්‍රේන් එක 4.6ට ගියා මේ ඒත් මට ආවේ නෑ. ඔම් බලන්න අනිත් එක මේ 305න් මේ 304 මේ සිග්නල් නැතුව හොඳේ. මේ ටික කරමට ආව මේ 13න් ආවා 17 තව දෙකෙන් ගත්තා 2000ක් ආවා මේ 903න් ආවා මේ ඔම්බ අනිත් කරු මේ 15න් ටච් කරා ආවේ නැහැ මේ 1400 දෙකෙන් ආවා 2900 ඉතින් මේ තියෙන මගේ හිස්ටරි එක. ඉතින් මේක තමයි ක්‍රෑෂ් ගේම් එක කියන්නේ. මේකෙන් ගහන විදියත් කියන්නේ රටායම තේරෙන්නේ නැත්නම් මට මැසේජ් එකක් දාන්න මැච් එක කොහොමද